මාවල් රසිකයන් හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටය ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ. මේ චිත්‍රපටය ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් අවසන් වූ තැනින් වසර 4කට පසු සිදුවන සිදුවීම් ගැනයි. නෝ වේ හෝම් අවසානයේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කළ මැජික් නිසා ලෝකේ හැමෝම පීටර් පාකර් කවුද කියන එක අමතක කළා. MJ, නෙඩ්, අවෙන්ජර්ස් ඇතුළු කිසිම කෙනෙක් ඔහුව හඳුනන්නේ නැහැ. පීටර් සම්පූර්ණයෙන්ම තනි ජීවිතයක් ගත කරනවා. මේ චිත්‍රපටයේ පීටර් පාකර් තම ජීවිතය අලුතින් ආරම්භ කරනවා. ඔහුගේ එකම අරමුණ නිව්යෝර්ක් නගරය ආරක්ෂා කරන ෆුල් ටයිම් ස්පයිඩර්මෑන් කෙනෙක් වීමයි. හැබැයි ඒ ජීවිතය ඔහු හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. මාවල් නිල විස්තරයට අනුව ස්පයිඩර්මෑන් දිගින් දිගටම සටන් කරන අතර ඔහුගේ ශරීරයේ අමුතු වෙනසක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස පීටර්ටම පාලනය කරගන්න බැරි තරම්ම භයානක වෙන්න පුරුවන්. නමුත් එම වෙනසම නිව්යෝර්ක් නගරයට එන අලුත් තර්ජනය නවත්වන්න අවශ්‍ය එකම බලය වෙන්නත් පුරුවන්. මෙවර ස්පයිඩර්මෑන් මුහුණ දෙන්නේ සාමාන්‍ය සතුරෙකුට නොවේ. නිල කතාව අනුව නොපෙනෙන අතිශය බලවත් සතුරෙක් නගරයට පැමිණෙනවා. ඔහුගේ සම්පූර්ණ අනන්‍යතාව තවමත් රහසක් ලෙස තබා තිබෙනවා. ප්‍රධාන චරිත ටොම් හොලන්ඩ් නැවතත් පීටර් පාකර් ස්පයිඩර්මෑන් ලෙස නැවත පෙනී සිටිනවා. සෙන්ඩායා නැවත MJ ලෙස පෙනී සිටිනවා. ජේකබ් බැටලොන් නෙඩ් ලෙස නැවත පෙනී සිටිනවා. ජෝන් බර්න්තාල් MCU එකේ පනිෂර් ලෙස ස්පයිඩර්මෑන් සමග එකතු වෙනවා. මාක් රෆාලෝ හල්ක් ලෙස නැවත පෙනී සිටිනවා. සෙයිඩී සිංක් අභිරහස් චරිතයක් රංගපාන අතර ඇගේ චරිතය තවමත් නිල වශයෙන් හෙළි කර නැහැ. මයිකල් මැන්ඩෝ ස්කෝපියන් ලෙසත් නැවත පැමිණෙනවා. ස්පයිඩර්මෑන් සහ පනිෂර් එකම චිත්‍රපටයක සටන් කරන එක මාවල් රසිකයන්ට විශාල